ඉඳගෙන අනේ බන්දන්නේ අලුතට කසාද බැන්නේ ගෞරවයට බන්දක මෙහෙම බොල්ලෙන් අල්ලගෙන මෙහෙම එනවා මේව කකුල් දෙක උඩ දාලා මෙහෙම මොකද මම දැක්කා සාරියක් ඇඳගෙන මේ බයිසිකලේ යන්න පුළුවන් අතපත් ඇඳගෙන ඉන්නේ දැන් මැනිකේ මේ මොකද්ද මේ ඇල්ගෙනල්ල තියෙන්නේ මේක හෙල්මට් ගත්ත මේක මේ ලුණු පොල් කට්ටක් පුතේ ගෙදර තියෙන අයියෝ ලුණු පොල් කට්ටයි හෙල්මට් එක හොයාගන්න බැයිද මිනිස්සු සේම් ප්ලේස් තියෙන්නේ නේ එතකොට දැන් මැනිකේ මෙහෙම ඇවිල්ලා මේ අතට ඇවිල්ලා මොකද වෙන්නේ මැරෙයිනේ නැන් ඒක තමයි කියන්නේ මේ මැනිකේ අතට හෙල්මට් එක දාගෙන ආවේ ඒක හෙල්මට් එකෙන්ද දෙන්නම යන්නේ ළඟට ගියා කියලා බෑ බයිසිකලේ අතට ගත්තම හෙල්මට් එක ගන්න ඕනේ SLS 517 කියන හෙල්මට් එක තමයි පාවිච්චි කරන්න ඕනේ මම ඕනනම් මෙතන බයිසිකලයක් ගෙනල්ලා පෙන්නන්න කොහොමද බයිසිකලයක යන්න ඕනේ කියලා බලමු බලන්න දෙයක් නෑ සම්පූර්ණ වැඩි ක්‍රමයට ආවේ මම පැත්තට ඉඳගෙන යන්න බෑ ඉතින් මේ මාත් මේ බලන්න අද එන අලුත් මහත්තයෙක් ඉන්නේ ලයිට් දාගෙන ඉන්න කියන්නේ යතුරු පැදියක් එනකොට ඉතින් එහෙම තමයි මහත්තයා මේ බලන්න නිකට පතිය දාලා තියෙනවා මේ නිකටට දාලා තියෙන්නේ මේ බලන්න මේ මහත්තයාගේ SLS 517 කියලා ගහලා තියෙනවා මෙතන මේක මේක තමයි 517 මේ තියෙන්නේ මෙතන මේ ගහලා තියෙන්නේ SLS 517 මොකද බකුවන් ඉන්නේ ඒක තමයි අර පරිප්පු චිකරු එකට දාලා හදන පරිප්පු චිකන් පෙන්නන්න බෑ ගදියලක් කන බොන මිනිස්සේ කමක් නෑ හැබැයි පිටිපොට්ටයක් වගේ හිටියට මෙහෙම කකුල් දෙක දෙපැත්තට දාලා ගියාම මේ පැත්තට වැටුණා කකුල තියලා බේරෙන්න පුළුවන් තේරෙන්නේ මේ පැත්තට වැටුණා බය නැතුව කකුල තියලා බේරෙන්න පුළුවන් මේ මේ පැත්තට දාන්න පුළුවන් සර් කොහොමද කියන්නේ නගින්න වාද ඔකට හරි එකයි එතන පෙල්ලෙන් අල්ලනවද වගේ අනේ මාත් පාටේ මාත් වෙනකොට ඉතින් බෙල්ලෙන් නෙමෙයි මං කිව්වේ ඉඟටියෙන් අල්ලන්න කියලා ඉඟටියෙන් ඔය කඩේ නගින්න කිව්වේ නෑ මට කලින් යන්න හදන්නේ මෙයා ඔයාට කලින් බයිසිකලේ යන්න හදන්නේ ඔය ගන්නට බලන්න ඉතින් යන්න ඉස්සෙල්ලා බලපත්‍ර ටික එහෙම තියෙනව නේද ඔක්කොම ඒක බලපත්‍ර ඒක මාත් ඒකද 1800 ගණන් වල මරණ ලයිසන්ස් පොත ඇත්ත නේද අපේ මාමන්තියා මට දුන්නානේ බැරිගේ උවා කරගන්න කසාද සාතිකෙන් මේ බයිසිකලේ පදින්නේ ඒතකොට ආදායම් බලපත්‍රයේ රක්ෂණ සාතිකේ දුන් සාතිකේ ආදායම් බලපත්‍රය කච්චි ඔව් රක්ෂණ සාතිකේ මෙයා තියෙනවා මහත්ම සාතිකය දුන් සාතිකය මෙයා තියෙනවා මොකද මෙයා බලවන්නේ විටමින් කුඩු විටමින් කුඩු කියන්නේ ෆෘට්ටුව ඔච්චර කිව්වා ළමයි ඉතන පොඩ්ඩක් කියලා එනක් වෙනවා මෙයා මේ ෆෘට්ටුව බලනවා නේද බය වෙනකොට ඒක සාතිකය ඒක හම්බෙයි සාතිකේ මහර කරලා තියෙනවා මේ හදලා ඉස්පිරිතාලය පිළිකා මම දැන් ගිහලා බලන්නකො එහෙදි සාතිකේ හම්බෙයි හොඳට දුම් බොන්න ඔය ඊට පස්සේ දැන් මට ඔයාලට කියන්න තියෙන තව එකම එක දෙයයි මොන කොහොම ළඟට මෙහෙට නගන්නකො මොකද අල්ලන්නේ මම අල්ලන්නේ මේ කටින් ස්මෙල් එකක් එනවා ඊයර මොනවා හරි මොකද මේ පෙල් රකින්න කියලා යනවා මම පෙල් රකින්න යනවා ගිහිල්ලා පෙලට කලින් මෙයා ගෙදර අකුල අතරින් ඒක තමයි අද විතර මේ පාවිච්චි කරලා නේද ඉන්නේ අනේ මොකද කියන්නේ මැනිකේ බයි කල්පනා කරලා බයින්න රැපික් වාසි මාත්‍ය බලාගෙන ඉන්නේ බැලුමක් තියෙනවා ඒගොල්ලන්ගේ පොලිසිය වල බැලුම් තියෙනවා ඒක තමයි මං කියන්නේ කල්පනා කරලා බයින්නදී දැන් හොයාගන්න බැහැ බයින්න මේ ගහන්න බඩින්න කරන්න බෑ මේක ඇත්ත ඒක අහසට පාර නෙන්න කල්පනා කරලා ආව දෙන එක තමයි මේ රටේ වෙන්න දැන් ආව දෙනව නෙමෙයි පොලිසියට දාන්න කියලා දැන් මේ බයිසිකලේ පාරමිත කියන්නේ ඒක දෙනිය නාම ඉතින් තමයි ඉන්නේ කරුණාකරලා මේ බයිසිකලේ යනවා කියන්න ලොකුන් නැහැ ඇවිල්ලා බයිසිකලේ මේ මාත් හෙල්මට් එකක් දාලා දෙන්න මේ නේ මාත්ගේ පොඩ්ඩේ නෑ මම හෙල්මට් එකක් දාලා නෑ තව මොනවා යන්න ඕන මොකද හෙල්මට් දාලා නෑනේ
right එහෙමනම් ගොඩක් පුරිය කාලේ යත්‍රපතිය ගැන ඉපදී දීලා දුන්නේ එහෙමනම් ඊළඟ දර්ශනය ක්‍රීඩෝද රටේ යන්න පුළුවන් පිටපස්සේ පන්වෙනි විතර ඊට වඩා වැඩි ප්‍රමාණයකට යනවා. අපි බලමු අපිට ක්‍රීඩෝලේ මොකක්ද කරන්නේ යන්න පුළුවන් කියන එක තමයි. මයික් කිසිම ආරක්ෂාවක් නැති ක්‍රීඩෝලේ කියනකොට මෙන්න ක්‍රීඩෝලේ කමක් කරනවා පාර මැද්දේ පාරට කට්ටිය නැගලා එනවා ක්‍රීඩෝලේ කිලෝග්‍රෑම් 200 නෙමෙයි අන්න පාරට දැස්සා මේ මනසයා මොකද උනේ නැහැ නැගිටින්න